ඔබ දන්නවාද? ඔබේ ප්‍රියතම පාට වගේම ඔබ අකමැති පාටෙන් ඔබේ පෞරුෂය ගැන ඔබවත් නොදන්නා රහස් හෙළි කරන බව. ඔබේ යටිසිතේ සැඟවුණු ඔබම ප්‍රතික්ෂේප කරන ඒ අඳුරු පැත්ත ගැන තමා අද මේ වීඩියෝවේ ඔබට හෙළි කරන්න හදන්නේ. සමහර විට ඔබ ඔබේ ජීවිතයේ මුහුණ දෙන අභියෝග, ඔබේ බිය, ඔබේ දුර්වලතා මේ වර්ණ තුල සංගවා තබාගෙන ඇති. මේක සරල පරීක්ෂණයක් වගේ පේන්න පුළුවන්. නමුත් මේක ඔබේ මනසට අභියෝගයක් කරන ගැඹුරු මනෝවිද්‍යාත්මක පරීක්ෂණයක්. අද අපි ඔබේ ජීවිතය වෙනස් කරන මේ රහස දැනගමු. වීඩියෝවේ අවසානයටම බලන්න. ඔබ අකමැති වර්ණය කුමක්ද කියා තෝරගෙන ඔබේ සැබෑ ස්වභාවය හඳුනා ගන්න සූදානම් වෙන්න. මනෝවිද්‍යාඥයන් පවසන ආකාරයට වර්ණ අපේ හැඟීම්, සිතුවිලි, ක්‍රියාවන් කෙරෙහි ඍජුවම බලපානවා. ඒ අපේ ඇඳුම්, අපේ නිවාස, අපේ වෙළඳ දැන්වීම් පවා පාලනය කරන බලවේගයක්. නමුත් මේ බලපෑම් ක්‍රියාත්මක වන්නේ අපේ සිහියෙන් විතරක් නෙමෙයි. අපේ යටිහිතත් වර්ණ හරහා තොරතුරු ගබඩා කරගන්න බව ඔබ දන්නවාද? අපි කැමති වර්ණ අපේ ආශාවන්, අපේ ශක්තිය නියෝජනය කරනවා වගේම අපි අකමැති වර්ණ අපේ මනස ප්‍රතික්ෂේප කරන, අපිට බියක් හෝ අපහසුාවක් දෙන අඳුරු පැත්ත නියෝජනය කරනවා. ඉතින් අපි මේ ගමනට යන්න සූදානම් වෙමු. ඔබ කළ යුත්තේ එකම දෙයයි. ඔබට කිසිසේත්ම අකමැති, ඔබට අපහසුාවක් දැනෙන, ඔබ වෛර කරන වර්ණය තෝරගන්න. ඉක්මන් වෙන්න එපා. ඔබේ බුද්ධියට නොව ඔබේ හැඟීමට ඉඩ දෙන්න. හරි, එහෙනම් අපි පටන් ගමු. ඔබේ අවධානය යොමු කරන්න. මේ වර්ණ දෙස බලන්න. ඔබට වඩාත් අපහසුාවක් දැනෙන වර්ණය කුමක්දයි තෝරා ගන්න. ඔබ ඔබේ වර්ණය තෝරාගත්තාද? හොඳයි. දැන් අපි බලමු ඒ වර්ණය ඔබේ පෞරුෂයේ කුමන සැඟවුණු පැත්තක් හෙළි කරන්නේද කියලා. රතු පාට. ඔබ රතු පාටට අකමැති නම් සමහර විට ඔබ ජීවිතයේ ගැටුම්, ආක්‍රමණශීලීත්වය හෝ දැඩි තීරණ ගැනීමෙන් වැළකී සිටින පුද්ගලෙක්. ඒ වගේම ඔබ නොදැනුවත්වම ඔබේ ආශාවන්, ශක්තියන් සහ නායකත්වය වැනි ගුණාංග යටපත් වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ඔබ නිර්භීත පුද්ගලෙක් විදිහට සමාජයට මුහුණ දෙන්න බයයි. නිල් පාට. නිල් පාටට අකමැති අය සමහර විට චිත්තවේගයේ ගැඹුරට, තනිකමට හෝ සමහර සම්බන්ධතාවල ඇතිවන බලාපොරොත්තු සුන්වීමට බය වෙනවා. ඒ වගේම ඔබ නිදහසේ ඉන්න කැමතියි. කෝලට් පාටට වෛර කරන ඔබ සමාජයේ සාමාන්‍ය මට්ටමේ ජීවිතයට බියෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ තෘප්තිය, සංසුන් බව පිළිගැනීමට කැමති නෑ. කහ පාට. කහ පාටට අකමැති අය සතුට, ප්‍රීතිය හෝ අවධානයට ලක්වීමෙන් වැළකී සිටීමට උත්සාහ කරනවා වෙන්න පුළුවන්. ඔබ තව ටිකක් අන් අය සමග එකතු වෙන්න, විනෝද වෙන්න බයයි. දම් පාට. දම් පාටට අකමැති නම් ඔබ නිර්මාණශීලීත්වයට, ආධ්‍යාත්මයට හෝ බලයට ඇති ආශාවට බිය වෙනවා. ඔබේ යටිහිත ඔබ අద్භූත දේවල් වලින් ඈත් කරලා තියෙනවා. ඔබ හරියට මායාකාරයෙක් වගේ. තැඹිලි පාට. තැඹිලි පාටට අකමැති අය සමහර විට සමාජශීලී වීමෙන් හෝ ජීවිතයට සතුට භුක්ති විඳීමෙන් වැළකී සිටිනවා වෙන්න පුළුවන්. ඔබ ජීවිතයේ විනෝද වෙන්න බයයි. කළු පාට. ඔබ කළු පාටට අකමැති නම් ඔබ අවිනිශ්චිතතාවයකට, අඳුරට හෝ මරණයට ඇති බියෙන් සංගවාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඔබ ජීවිතයේ අඳුරු පැත්ත දැකීමට අකමැතියි. සුදු පාට. සුදු පාටට අකමැති අය සමහර විට නිර්මලත්වයට, පරිපූර්ණත්වයට හෝ නව ආරම්භයකට බිය වෙනවා. ඔබ ඔබේ ජීවිතයේ අලුත් පිටුවක් පෙරලන්න බයයි. ඒක එහෙම නෙමෙයිද කියලා ඔබම හිතලා බලන්න. රෝස පාට. රෝස පාටට වෛර නම් ඔබ ආදරය, මෘදු හැඟීම් වැනි දේවල් බෙහෙවින් ප්‍රතික්ෂේප කරන කෙනෙක්. ඔබ විවෘතව කතා කරන්න බයයි. ඒ වගේම ඔබ විවෘත වෙන අවස්ථාව ඊටම බරපතල කියලා කියන්න පුළුවන්. ඉතින් ඔබ තෝරාගත් වර්ණයෙන් ඔබේ යටිසිතේ සැඟවුණු රහස දැන් ඔබ දන්නවා. මේ ඔබේ ජීවිතයේ කුමන අංශයකින් හෝ ඔබ මුහුණ දෙන අභියෝගයක් වෙන්න පුළුවන්. නමුත් මේක අවසානයක් නෙමෙයි. ඔබේ අඳුරු පැත්ත හඳුනා ගැනීම කියන්නේ එය නිවැරදි කර ගැනීමට ලැබෙන හොඳම අවස්ථාවයි. ඔබේ බියට මුහුණ දෙන්න. ඔබේ දුර්වලතා ශක්තියෙන් බවට පත් කරන්න. ඔබ ඔබවම තේරුම් ගත් දාට මුළු ලෝකෙම ඔබට විවෘත වේවි. මේ පරීක්ෂණය ගැන ඔබේ අදහස පහලින් කමෙන්ට්
ටිකකින් අපිට කියන්න. ඔබ තෝරාගත් වර්ණය කුමක්ද? ඒ ඔබට කුපමණ තුරට ගැලපෙනවාද? ඒ වගේම මේ වගේ තවත් මනෝවිද්‍යාත්මක රහස් දැනගන්න IQ ලෝකේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.